හරි ඊට පස්සේ අපි බලමු රිපෝට්ස් වල කොහොමද අපි ෆිල්ටර් කරලා බලන්නේ කියලා රිපෝට් එක. එතකොට මේ විදිහට යටට ගියාම තියෙන රිපෝට්ස් කියලා. මේකට ගියාට පස්සේ ඩිෆෝල්ට් පෙන්වන්නේ මෙතන කෙලින්ම රෙවෙනියු එක විදිහට කස්ටමර්ස් ලගෙන් හම්බුණු සම්පූර්ණම ඇඩ්වාන්ස් වල ටෝටල් එක තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන එක්ස්පෙන්සස් ගත්තාම ඒවත් සම්පූර්ණම සයිට්ස් වල ටෝටල් එක තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රොෆිට් එක සරල විදිහට කැල්කියුලේට් වෙලා තියෙනවා. මෙතන රෙවෙනියු එකෙන් සම්පූර්ණ එක්ස්පෙන්සස් ටික අඩු කරලා මෙතන ප්‍රොෆිට් එක පෙන්වන්නේ. ඊට පස්සේ පල්ලට ගියහම තියෙනවා රෙවෙනියු එකයි එක්ස්පෙන්සස් වල එකයි අතර තියෙන වෙලා තියෙන විදිය බාර් chart එකකින්. එතකොට මෙතන පළවෙනියට පෙන්වන්නේ මේ කස්ටමර්ස් ලගේ හම්බෙච්ච ඇඩ්වාන්සස් ටෝටල් එක. ඊට පස්සේ මෙතන කැටගරි විදියට කඩලා තියෙනවා එක්ස්පෙන්සස් කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක විදියට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්පෙන්සස් විතරක් මේ විදියට පයි chart එකකින් පෙන්නනවා කොහොමද මේ එක්ස්පෙන්සස් වෙලා තියෙන්නේ කියලා. එතකොට වෙන වෙනම බලා ගන්න පුළුවන් මේවට කොහොමද වියදම් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා සයිට් වල බජට් එකයි ඊට පස්සේ මේ හම්බෙච්ච ඇඩ්වාන්ස් උයි ඊට පස්සේ සම්පූර්ණ වියදමුයි අතර තියෙන chart එකක්. එතකොට පළවෙනි බාර් එකෙන් පෙන්වන්නේ කොහොමද බජට් එක අපි මේ සයිට් එක ක්‍රියේට් කරනකොට දාලා තියෙන්නේ කියලා. එතකොට ඒකට මේ අදාළව දැන් මේ බජට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි දල වශයෙන් දාගන්න එක නිසා. එතකොට ඒකට අදාළව හම්බෙච්ච ඇඩ්වාන්සස් ගන්න තමයි මෙතන හම්බෙලා තියෙන්නේ. එතකොට මේ ඇඩ්වාන්සස් හම්බෙන්නේ BOQ එකක් දුන්නට පස්සේ ඒකට අනුවනේ. එතකොට මේක තමයි එතකොට හම්බෙලා තියෙන ඇත්තම ගන්න. එතකොට මෙතන තමයි සම්පූර්ණ වියදම් ටික ඒ සයිට් එකට අදාළව. එතකොට මේ විදිහට තමයි පෙන්වන්නේ chart එක. එතකොට පොඩි අදහසක් ගන්න පුළුවන් කොහොමද ඒක කොච්චරක් වියදම් වෙලා තියෙනවද කොච්චරක් ඇඩ්වාන්ස් හම්බෙලා තියෙනවද කියලා. හරි ඊට පස්සේ තියෙන්නේ බ්‍රේක් ඩවුන් එකක් විදිහට කොහොමද අපිට මේ ඇඩ්වාන්ස් හම්බෙලා තියෙන ඒවා එකතුවයි ඊට පස්සේ එක්ස්පෙන්සස් කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා මේ විදිහට එකක් ගානේ බලාගෙන යන්න පුළුවන්. එතකොට තරත් ප්‍රොෆිට් එක පෙන්වනවා. සරලව මෙතනින් ටෝටල් එකකින් මේ එක්ස්පෙන්සස් ටෝටල් එක අඩු කරලා. එතකොට මෙතන ඒ ටැබ් එකේ බලා ගන්න පුළුවන් ඒවා. එතකොට මෙතන සයිට් විදියට අපිට ෆිල්ටර් කරලා වෙන වෙනම බලා ගන්න පුළුවන් කොහොමද මේ සයිට් එකට අදාළව මේ ප්‍රොෆිට් එක එක්ස්පෙන්සස් කොහොමද කියලා. ඔය විදියට. ඒ විදියට තමයි එතකොට රිපෝට්ස් වල තියෙන්නේ. ඊට පස්සේ මෙතන කම්පැනි එක්ස්පෙන්සස් කියලා වෙනම එකක් තියෙනවා. මෙතන තියෙන්නේ ඒ කියන්නේ දැන් අපි කම්පැනි කොහොමද එක්ස්පෙන්සස් වෙලා තියෙන්නේ කියලා. අපි මේක සටහන් කරේ මෙතන එක්ස්පෙන්සස් වල තියෙන කම්පැනි එක්ස්පෙන්සස් කියලා. මෙතනින් දාන දේවල් තමයි එතකොට මෙතන වෙනම පෙන්නන්නේ. එතකොට මේක අර සයිට් වල තියෙන මේ එක්ස්පෙන්සස් වලට ඇඩ් වෙන්නේ නැහැ. ඒක එතකොට මේ කම්පැනි එක්ස්පෙන්සස් කියලා වෙනම තමයි පෙන්නන්නේ. මෙතන කම්පැනි එකත් ඕන සිලෙක්ට් කරලා ෆිල්ටර් කරගන්න පුළුවන්. ඔය විදියට. ඊට පස්සේ මෙතන රිපෝට් එකක් බලා ගන්න පුළුවන්. ඒ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට මේ රිපෝට්ස් වර්ග මේ අවශ්‍ය රිපෝට්ස් මේ කස්ටමයිස් කරලා දාලා දෙන්න පුළුවන්. ඒක ඕන විදිහට. එතකොට මේ ඩිෆෝල්ට් එන්නේ මේ රිපෝට්ස් ටික තමයි. ඔය විදිහට තමයි එතකොට රිපෝට්ස් බලන්න දෙන්නේ.